ආයිබෝවන් දයාබට දනුලක් නෙමියනි. සාදරයෙන් පිළිගන්නවා ඇස්ට්‍රෝ ආකර්ශණ YouTube නාලිකාව වෙත. මෙවැනි වීඩියෝ තවදුරට නැරබීම සඳහා ඇස්ට්‍රෝ ආකර්ශණ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර පහත ඇති බෙල් සලගුණ මත කලික් කරනෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලනවා. මෙම වීඩියෝ ගෙන එන මම විද්‍යාපති දේශප්‍රේ තන්ත්‍රීගේ. 2025 මාර්තු 29 වන දින ඔබගේ දෙවැන්නාධිපති සහ තුන්වැන්නාධිපති වන සෙනසුරු ග්‍රහයා ඔබගේ හතරවැන්න හෙවත් මාතෘ ස්ථානයට සම්ප්‍රාප්ත වෙනවා. සෙනසුරු ග්‍රහයා තමන් ඉන්න තැන සිට හත්වන්නත් ඒවගේම තුන්වන්නත් ඒවගේම දහවන්නත් දකිනෝ. ඒ කියන්නේ ඔබගේ රෝගස්ථානය වන හයවන්නත් ඔබගේ රැගිය ස්ථානය සහ කීර්තිය නියෝජනය ගන්න ස්ථානය වන දහවන්නත් ඒවගේම ඔබගේ පළවැනි භාව හෙවත් ඔබගේ ලග්න භාවයක් දකිනවා. මෙම මාරුවෙන් පසු ඔබට සමස්තයක් විදියට ඉතාම සුභ බල හිමි වෙනවා. ඒගැන ඉතාම සතුටින් මදක් කරන්න කැමති. මෙහිදී ඔබට ලැබෙන සුභාසුභ පල ඔබ ගත කරන මහදසාවසා අන්තර්දසාව මත වෙනස් වෙනවා. දනු ලග්න හිමියනි ඔබ සිකුරු මහදසාවක් හෝ අන්තර්දසාවක් ගත කරනවා නම්. ඔබට මෙම කාලය තුළදී ඔබගේ වාහන සිහිනය සාක්ෂාත් කරගන්න පුළුව. ඒවාගේම ඔබ ගත කරන්නේ සෙනසුරු මහදසාවක් නම් අන්තර්දසාවක් නම්. ඒවාගේම ඔබ ගත කරන්නේ කුජ්ජ මහදසාවක් නම් අන්තර්දසාවක් නම් ඔබට ඔබගේ භූමිලාභ ඒ කියන්නේ ඔබට දේපල ලාභ හිමිවීමට නියමිතයි. විශේෂයෙන්ම දේපල වෙළඳාම් කටයුතු කරන අයට මෙම කාලේ ඉතාමත් මෙහාවත්. හැබැයි ඔබගේ සෙනසුරු ග්‍රහයා කුජ ග්‍රහයා ඔබගේ කේන්දරය තුළ අයහපත්ව අසුභව අසුභ දෘෂ්ටිය සූ පිහිටනවා නම් ඔබට යම් ප්‍රශ්න ඔබගේ දේපල සම්බන්ධයෙන් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ සහෝදරයන්ගෙන් ඔබගේ ඥාතීන්ගෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මක් නිසාද? ඔබගේ තුන්වැන්නා තමයි ඔබගේ හතරවැන්න හෙවත් ඔබගේ නිවාස ස්ථිර දේපල නියෝජනය කරන ස්ථානයට පැමිණලා තියෙන්නේ. ඒ වගේම දේපල වෙළඳාම් කරන අයට විශේෂයෙන්ම ඔබ ඉඩමක් ගන්න යනවා නම් ඔබ අදාළ ඉඩමේ ඔප්පුව සම්බන්ධයෙන් දෙපාරක් නෙමෙයි තුන් පාරක් හිතන්න ඕනේ. ටිකක් හොයලා බලලා ඔබ තහවුරු වූ ඔප්පුවක්ද කියලා බලන්න ඕනේ. මක් නිසාද? ඔබගේ සෙනසුරු ග්‍රහයා ඔබගේ හතරවැන්න ඉඳන් හයවැන්න දකිනවා. ඒක ඔබ රැවටීමට ඔබට සතුරන් ඇතිවීමට ඉතාමත්ම ප්‍රබල හේතුවක් වෙනවා. ඒ වගේම ඔබගේ රැකියාව ගත්තු. ඔබගේ රැකියාව ඔබගේ දහවැන්නෙන් නියෝජනය කරන්න. සෙනසුරු ග්‍රහයා හතරවැන්න ඉඳන් ඔබගේ දහවැන්න දකිනවා. ඒ වගේම ඔබගේ පළවැන්නත් දකිනවා. මෙහිදී ඒ වගේම සෙනසුරු ග්‍රහය කියන්නේ ඔබගේ දෙවැන්නේ අධිපතිය වෙනවා. එතකොට දෙවැන්නත් ඒට සම්බන්ධ වෙනවා. ඔබගේ රැකියාව තුළ ඔබගේ කීර්තිය ඒ වගේම ලග්න භාවය දැකීම තුළින් ඔබගේ නම අභිවෘද්ධියටපත් වෙලා ඉතාමත්ම ප්‍රබල අධිකාරී බලයක් ඒ වගේම හොඳ වැටුපක් එක්ක ඔබට රැකියා උසස් වීමක් ලැබෙන්න පුළුවන් මෙම කාලය ඇතුළතදී. ඒක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ වගේම ධනු ලග්න හිමියනි ඔබ යම් උපදේශන සේවා සම්බන්ධයෙන් රැකියාවල් කරනවා නම් අදාළ උපදේශන සේවාවල් විශේෂයෙන්ම ඔබ සමාජ මාධ්‍යවල YouTube වල Facebook වල වැඩ කරනවා නම් ඔබට මෙම කාලය ඉතාමත්ම වැදගත්. මක් නිසාද? ඔබගේ තුන්වැන්නාධිපති ඔබගේ සංනිවේදනය ඔබගේ මාධ්‍ය ගැන නියෝජනය කරන තුන්වැන්නාධිපති තමයි ඔබගේ හතරවැන්නට ඇවිල්ලා ඒ විතරක් නෙමේ ලග්නය දක්මින් මෙම කාලේ පවතින්නේ. ඒ වගේම කියන්න ඕනේ ඔබගේ සෞඛ්‍ය ගත්තොත් ඔබගේ සෞඛ්‍ය සම්බන්ධව සමබර තත්ත්වයක් තමයි මෙම කාලය තුලදී කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ ඔබට යම් ආතති තත්ත්වයක් විශේෂයෙන්ම මක් නිසාද සෙනසුරු හතරවැන්න ඉඳන් පළවැන්න දකින. ඒ නිසා ඔබට ආතති තත්ත්වයන් ඔබට තෙහෙට්ටු තත්ත්වයන්. මොකද ඔබට රැකියාව තුළ යම් යම් මහන්සි වීම සිද්ධ වෙන්න වෙනවා. එහෙම නිසා ඔබට ආතති තත්ත්වයන් මේ කාලය තුල ඇති වෙනවා. ඒ නිසා ඒ ගැනත් ඔබ ටිකක් අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම හතරවැන්න නියෝජනය කරන ඔබගේ මවගේ සෞඛ්‍යය. මවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වෙනදාට වඩා ඔබ අවධානයෙන් ඉන්න. ඒ වගේම තමයි ඔබගේ මවගේ ඥාතීන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් යම් නරකාරංචි ඔබට මෙම අවුරුදු දෙකහමාරක කාලය තුළ ලැබෙන්න පුළුවන්. විශේෂයෙන්ම සැලකුවොත් මෙම සියලු දියුණුවීම් සියලු සාර්ථකවීම් ලැබෙන්නේ සෙනසුරු ග්‍රහයාගේ බලපෑම නිසා. එතකොට ඔබගේ විනයානුකූල බව ඔබගේ නීති රීතිවලට අනුකූල බව ඔබගේ අවංක බව හෘද සාක්ෂියට එකඟ බව මෙම දියුණුව ඔබ වෙතට සාක්ෂාත් කරගන්න ළඟා කරගන්න ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මෙම දියුණුව ඔබට ලැබෙන ඉතාමත්ම හිමින් සහ ලැබුණට පස්සේ ඉතාම ස්ථායි ස්ථාවර දියුණුවක් වෙනවා. ඒ ගැන මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඔබ කෙටි කාලින ඉලක්ක කරා යන්න එපා. ඒක ටිකක් භයානක තත්ත්වයක්. ඉතින් ඔබට මෙම ලබන අවුරුදු දෙකමාරක කාලය තුල ඉතාම සුබ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ.
මාගේ ඇස්ට්‍රෝ ආකර්ෂණ නාලිකාව සබස්ක්‍රයිබ් කර කතාවත් කාරහරි බලන් මේක ෂෙයා කරන්න කියලා ඉල්ලමින් මෙම වීඩියෝ මම අවසන් කරනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන් දයාබර කුම්ඹලග්න හිමියනි. සාදරයෙන් පිළිගන්නවා ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව වෙත. මෙවැනි වීඩියෝ තවදුරටත් නැරඹීම සඳහා ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර පහත ඇති බෙල් සලකුණ ක්ලික් කර ෂෙයා කරනෙන් මම ඔබගෙන් කාරුණිකව ඉල්ලනවා. මෙම වීඩියෝ ගෙන එන මම විද්‍යාපති දේශප්‍රිය තන්ත්‍රීගේ. මේ ඔබට ඉතාමත්ම වැදගත් ග්‍රහමාරුවක්. මක් නිසාද සෙනසුරු ග්‍රහයානු ඔබගේ ලග්නාධිපතියා වගේම ඔබගේ දොළොස්වැන්න අධිපතියා. 2025 මාර්තු මාස 29 වන දින රාත්‍රියේ ඔබගේ ලග්නාධිපතියා තමයි ඔබගේ දෙවැන්නට සම්ප්‍රාප්ත වෙන්නේ. ඒ කියන්නේ මීන රාශියට. ගිය අවුරුදු දෙකමාරක කාලය තුල සෙනසුරු ග්‍රහයා ඔබගේ ලග්න භාවයේ හිඳමින් ජීවිතයට වඩාත් හොඳ පාඩම් කියලා දුන්නා. ඒ වගේම තමයි ඔබට ඉතාමත් දරුණු ගණේ වේදනාවන් ගෙන දුන්නා. කුම්භ ලග්න හිමියනි, මේ තමයි වෙලාව ඒ ඉගෙනගත්ත පාඩම් ඔබගේ ජීවිතයට භාවිතයට ගන්න. ඔබට පුළුවන් අනිත් අයව මෙහෙවන්න, අනිත් අයව හසුරුවන්න. ඒ වගේම ඔබගේ අත්දැකීම් භාවිතා කරලා ඔබ අත්දැකීම් ප්‍රවාහයක් වගේ කටයුතු කරන්න පුළුවන්. එතරම් දැනුමක් ඔබට අත්දැකීම් මගින් ඔබ එකතු කරගෙන තියෙනවා. සෙනසුරු ග්‍රහයා මෙම අවස්ථාවේදී ඔබගේ 4 වැන්න, 8 වැන්නත්, ඒ වගේම 11 වැන්නත් වන අයස්ථානයක් දකිනවා. 4 වැන්න සහ 8 වැන්න තුලින් පර්යේෂණ සම්බන්ධ තත්ත්ව සහ හදිසි ලැබීම්, ඒ වගේම හදිසි තත්ත්ව පින්නුම් කරනවා. සෙනසුරු ග්‍රහයා දෙවැන්නේ නම් සිට 11 වැන්න දැකීම තුල ගිය අවුරුදු 5ක කාලය තුල ඔබ සතුව නොතිබිච්ච ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න ඔබ කටයුතු කරනවා. ලග්නාධිපති ග්‍රහයා 11 වැන්න දැකීම නිසා ඔබ කරන සියලුම ක්‍රියාකාරකම් මෙම කාලය තුල ඔබගේ කෙටි කාලීන ඉලක්කවලට වඩා දීර්ඝ කාලීන මූල්‍ය ස්ථාවරත්වයේ තහවුරු කර ගැනීමට කටයුතු කිරීම වගේ ඔබට සාර්ථක වෙන්න පුළුවන්. මෙම සෙනසුරු මාරුවත් එක්ක ඔබට රැකියා අවස්ථා, ඒ වගේම සුබ විවාහ, ඒ වගේම තමයි දරුඵල අපේක්ෂා කරන කුම්භ ලග්න හිමියන්ට දරුඵල සීනියත් සාක්ෂාත් කරගන්න පුළුවන් බව ඉතාම සතුටින් මතක් කරන්න කැමතියි. හැබැයි කුම්භ ලග්න හිමියනි, ඔබට අනවශ්‍ය වියදම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න වෙනවා. මොකද ඔබ මෙම කාලය තුලදී බොහෝ දුරට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. මෙම ව්‍යාපාරය තුලදී සමහර අවස්ථාවලදී මේ ලංකාවේ තියෙන තත්ත්වත් එක්ක ඔබට බදු ගෙවන්න වෙන්න පුළුවන්. ඒවා ඔබට අනවශ්‍ය වියදම්. එවැනි තත්ත්වයක් ඔබට සාමාන්‍යයෙන් ජූලි සහ නොවැම්බර් මාස කාලය ඇතුළත වෙන්නන්න පුළුවන්. ඔබට මෙම කාලය තුලදී පවුලෙන් යම් යම් වගකීම් පැවරෙන්න පුළුවන්. ඔබ ඒවායින් ඈත් වෙන්න උත්සාහ කරනවා. ඔබ පවුලෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා. නමුත් මෙම කාලය තුලදී ඔබටම තමයි මේ දේවල් විසඳන්න වෙන්නේ. සමහර අවස්ථාවලට පවුල කෙනෙක් අසනීප වෙන්න පුළුවන්. දරුවන්ගේ අවශ්‍යතාව වෙන්න පුළුවන්. ඔබට තමයි ඒවා විසඳන්න වෙන්නේ. එම නිසා ඔබ දරුමල්ලෝ ගැන මීට වැඩිය වෙනදාට වඩා ඔබ සැලකිලිමත් වෙන්න. මෙම කාලයේදී ඔබගේ වචනය ඔබගේ කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. මක් නිසාද ඔබගෙන් පිටවන වචන නිසා ඔබ සෑහෙන කාලයක් තමුගේ පරම්පරා ගානක් විඳවන්න පුළුවන්. සෙනසුරු ග්‍රහයා ඔබගේ 4 වැන්න දැකීම තුල ඔබට ඔබගේ ගේදොර ඉඩකනම් එක්ක හැප්පීමට වෙහසීමට සිද්ධ වෙනවා. ඒත් එක්ක යම් මට්ටමක තෙහෙට්ටුවක් ඔබට ඇති වෙන්න පුළුවන්. නමුත් ඔබගේ පවුල ගේදොර ඉඩකනම් ගැන සැලකිලිමත් වීම ඉතාම අවශ්‍ය බව දැනගන්න. සෙනසුරු ග්‍රහයා ඔබගේ 11 වැන්න සහ 8 වැන්න දැකීම මගින් යම් දේවලක් හෝ විශාල මුදලක් නැත්තම් ඔබ විවාහපාත් වූ කෙනෙක් නම් ඔබට දෑවැද්දා ඒ හරහා හිමි වෙන්න පුළුවන් ලබන අවුරුදු දෙකමාරක කාලය තුල. ඒ වගේම ඔබට පර්යේෂණ කරන කෙනෙක් නම් ඔබ අධ්‍යාපනය සඳහා ඔබ පර්යේෂණ කරන කෙනෙක් නම් ඔබට එම පර්යේෂණ මගින් මුදල් උපයන්න පුළුවන්. මොකද ඔබගේ දෙවැන්නේ ඉඳන් ඔබගේ ලග්නාධිපතියා ඔබගේ 8 වැන්න සහ 11 වැන්න දකිනවා. එක අතකින් දෙවැන්න කියන ධනස්ථානේ. ඒ නිසා පර්යේෂණ ආධාරයෙන් ඔබට මුදල් උපයන්න පුළුවන් කුම්භ ලග්න හිමියන් මෙම කාලය තුල. ඉතින් කුම්භ ලග්න හිමියන් අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ ඔබට සුබ අනාගතයක්. ඒ වගේම මගේ ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර මෙම වීඩියෝ තවත් කාට හරි බලන්න ෂෙයා කරන මෙන්න ඔබගේ කාරුණික විල්ලමින් එම වීඩියෝ අවසන් කරනවා. ඔබට බොහෝම ස්තුතියි.
ආයිබෝවන් දයාබර මීන ලග්න හිමියනි සාදරයෙන් පිළිගන්නවා ඇස්ට්‍රෝ ආකර්ශණ YouTube නාලිකාව වෙත. මෙවැනි වීඩියෝ තවදුරටත් නැරඹීම සඳහා ඇස්ට්‍රෝ ආකර්ශණ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර පහත ඇති බෙල් අයිකන් එක මත ක්ලික් කරන්න. ඒ වගේම මෙම වීඩියෝ ෂෙයා කරනවෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලනවා. මෙම වීඩියෝ ගෙන එන මම විද්‍යාපති දේශප්‍රිය තන්ත්‍රීගේ. මීන ලග්නය කියන්නේ ලග්න 12 අවසාන ලග්නය. 2025 මාර්තු 29 වන දින සෙනසුරු ග්‍රහයා ඔබගේ පළවන භාවය හෙවත් ලග්න කොටුවට ඒ වගේම ඔබගේ පෞරුෂත්වය නියෝජනය කරන ස්ථානයට තමයි පැමිණෙන්නේ. සෙනසුරු ග්‍රහයා පිළිබඳ සැලකූ විට ඔහු ඔබගේ 11 සහ 12 අධිපතියා වෙනවා. සෙනසුරු ග්‍රහයා ලග්න භාවයට පැමිණීමත් සමග ඔහු ඔබගේ තුන්වන භාවය හෙවත් සහෝදර ස්ථානයටත් හත්වැන්න හෙවත් විවාහ ස්ථානය සහ හවුල් කටයුතු වෙන්නන ස්ථානයට ඒ වගේම ඔබගේ රැකියාව නම්බුනාම කීර්තිය ඒවගේ ඔබගේ බලය වෙන්නන ඔබගේ දහවැන්නන් දකිනවා. මෙම කාලේ මීන ලග්න හිමියනි ඔබට හොඳ අධිකාරී බලයක් ගොඩනගාගන්න හොඳ කාලයක්. ඔබගේ රැකියාව තුළ ඔබට හොඳ බලයක් ගොඩනගාගන්න පුළුවන්. ඒවගේම ඔබට ඔබගේ පවුල තුළ හොඳ බලයක් ගොඩනගාගන්න පුළුවන්. හැබැයි ඔබ මෙම අධිකාරී බලය ලබාගන්න වෙන්නේ පුද්ගලයින්ව කේන්දියෙන් තමුන්ගේ පහළ මට්ටමේ අය පාගලා බැනලා ද්වේෂයෙන් නෙමෙයි. ඔවුන් වෙනුවෙන් ඔබට කැපවීම කරන්න වෙනවා. පරාර්ථය සඳහා කැප වෙන්න වෙනවා. ඒ වගේම ඔවුන් සඳහා හෘදයාංගම කාර්යශූර වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම ඔබගේ වටේ සිටින පුද්ගලයන් ඔබ පිළිබඳ විශ්වාසයක් ගොඩනගා ගන්නවා. ඒ වගේම ඔවුන්ට ඔබ කියන්නේ ඉතාමත්ම හොඳින් රදා පවතින්න පුළුවන් පුද්ගලයෙක් බව ඔවුන්ට පේනවා. ශනි ලග්නයෙහි පිහිටීම තුළ ඔබ වඩා පරිණත වගකීම් දැරිය හැකි ඒ වගේම ස්ථිර ප්‍රතිපත්තිය ඇති පුද්ගලයෙක් බවට පත් කරනවා. මෙහිදී ඔබගේ විනය ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. රැකියාව සහ රැකියාවේ දියුණුව සම්බන්ධව සැලකීමේදී එය ඉතාමත්ම සෙමින් තමයි ඔබට සිද්ධ වෙන්නේ. මොකද ශනි ග්‍රහයාගේ බලපෑම නිසා. ඔබට ගොඩක් වෙහෙස වෙලා නැත්තම් වැඩි වෙලාවක් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔබට රැකියාව දිගු වෙලාවක් කරන්න වෙනවා. ඔබට යම් දියුණුවක් අත් කරගන්න ඕන. සෙනසුරු ග්‍රහය කියන්නේ ඔබගේ හත්වැන්න දකින්න බැවි. ඒ කියන්නේ සෙනසුරු ග්‍රහය ඔබගේ හත්වැන්න දකින්න බැවි. ඔබගේ විවාහ සම්බන්ධතා ඉතා දුර්වලව මෙම කාලය තුළ තිබෙනවා නම් එම විවාහ සම්බන්ධතා කැඩී යන්න පුළුවන්. ඔබට යම් මිත්‍ර සම්බන්ධතාවය ඒ වගේම ඔබගේ ව්‍යාපාරික හවුල් කටයුතු තියෙනවා නම් ඉතාම දුර්වල මට්ටමක මෙම කාලයේදී ඒවා කැඩී යන්න පුළුවන්. මෙම අවුරුදු දෙකමාරක කාලය තුළ ඔබට හොඳින් අඳුර ගන්න පුළුවන් ඔබගේ ස්ථීර සමස්ථා මොනවද දුර්වල සම්බන්ධතා මොනවද කියලා. ඒ වගේම ඔබගේ ව්‍යාජ මිත්‍රයෝ ඉන්නවනම් ඔවුනුත් ඔබගේ ජීවිතේ කර්මානුරූපීව ඉවත් වෙලා යනවා. ඔබගේ මිත්‍ර සම්බන්ධතා යන සැලකීමේදී ඔබට සිටින මිත්‍රයින්ගේ ඔබට මෙම කාලය තුළදී යම් යම් උදව් අවශ්‍ය වෙනවා. ඔබ අකමැත්තෙන් වුණත් ඔවුන්ගෙන් ඔබ උදව් බලාපොරොත්තු වෙනවා. බොහෝ වෙලාවට ඔබ බලාපොරොත්තු වුණත් උදව් ඔවුන්ගෙන් එම උදව් නොලැබී යන්න පුළුවන්. නමුත් ඔබ අන් අය වෙනුවෙන් කැපවීම, අන් අය වෙනුවෙන් උදව් කිරීම, පෙනී සිටීම මෙම කාලයේදී කරන් මේ යම් මට්ටමක ඔබට අභියෝගාත්මක කාලයක් මීන ලග්නයේ මියන්නේ. ශනි ලග්නයේ ඉන්න හැම කෙනාටම මෙම අභියෝගාත්මක කාලය උදා වෙනවා. මේකට තමයි කියන්නේ ඒ රාශික කාලය කියන එක. ඒ රාශිකයේ මැද භාගය ඔබ ගෙවෙන්නේ. ඒ කියන්නේ ඔබ ප්‍රධාන වශයෙන්ම දැනගන්න. නමුත් මෙහිදී ප්‍රධාන වශයෙන්ම ඔබට මෙම කාලෙදී කරන දේවල් විතරක් නෙමෙයි ඔබගේ පෙර ආත්ම භාවවල කරපු කර්මත් මෙම කාලය තුලදී පළ දෙනවා. ඒක ඔබ හොඳින්ම දන්නවා. එම නිසා ඔබ හැකිතා කන්නයට උදව් කරන්න ආගම ධර්මය අනුව හැසිරෙන්න. ඒ වගේම ඔබට ඉතාමත් සෙමින් දියුණුවක් ලබන්න පුළුවන්. අන්න අය ඔබට උදව් කළත් නොකළත් ඔබ උදව් කරන්න මෙම කාලය තුළදී ඔබට ආධ්‍යාත්මික ගමනක් තුළින් වඩාත්ම සාර්ථකත්වයක් ගන්න පුළුවන්. ඒ වගේම මෙම කාලයේදී ඔබට ජීවිතයේ යථාර්ථය තේරුම් යනවා. එම නිසා මීන ලග්න හිමියන්ට මම සුබ ප්‍රාර්ථනා කරමි. මෙම වීඩියෝ අන් අයටත් බලන්න ෂෙයා කරලා ලයික් කරලා මගේ ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන මෙන් ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලලා මෙම අභියෝගාත්මක කාලය ධෛර්යයෙන් යුක්තව ගත කරන මෙන් ඔබගෙන් ඉල්ලලා මෙම වීඩියෝ අවසන් කරනවා. සුබ අනාගතයක් මීන ලග්න හිමියනි.